හොඳයි work and talk with සමින්ද YouTube channel එකෙන් අද අපි ඔබට සුවිශේෂී වැඩක් අරගෙන එනවා. ඒ තමයි අපි කොහොමද ලේස කටින් එකෙන් එහෙම නැත්නම් අපේ ලේස මැෂින් එකෙන් කොහොමද අපේ කාමරයක් වෙළඳසැලක් ඔබේ ආයතනය ඕනම තැනක් බිත්තියක් කොහොමද ලස්සන රූපයකින් නිර්මාණය කරන්න කියන එක තමයි අපි අද ඔබට පෙන්වන්න යන්නේ. ඉතින් මේක හරි ලස්සන වැඩක්. මේක බොහොම ලේසි වැඩක්. මේකෙදී ඔයාලා දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඔයාලට මොකක්ද අවශ්‍ය වෙන්නේ ඒක කොහොමද අපි ගාවට අරගෙන එන්නේ කියන එක. ඉතින් මේක අපි එකින් එක අපි ඔබව දැනුවත් කරමින් අපි මේ වීඩියෝ එක පෙන්වන්න යන්නේ කොහොමද මේ අපේ බිත්තියේ අපිට ඕන කරන ඩිසයින් එකක් අපි කරන්නේ කියලා. ඉතින් මේක විශේෂයෙන් කරන්නේ මොනවාද MDF බෝඩ් එකක් හරි ප්ලයිවුඩ් බෝඩ් එකක් හරි එහෙම නැත්නම් ඒ ආශ්‍රිත ඕනම මැටීරියල් එකක් අරගෙන ඒක අපිට ඕන කරන හැඩයෙන් අපිට ඕන කරන නිර්මාණයෙන් කොහොමද කරන්න කියන එක තමයි අපි මේ පෙන්වන්න යන්නේ. හරි. ඔයාලට ආරාධනා කරනවා බලන්න මේ ලස්සන වීඩියෝ එක. අනිවාර්යෙන් ඔබට ආසයි දේ එහෙම වුණොත් අපිට කතා කරන්න. අපි බලමු එහෙමනම් මේ මොකක්ද අපි දැන් කපන්න යන්නේ කියලා. බලන්න මම මේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගත්තු වෝල් ආර්ට්ස් ගොඩක් තියෙනවා. නිකන් මම එකතු කරගත්තුවා. අපි ඒ වලින් ඔයාලා ආස කරන ඔයාලා ආස නෙමෙයි මම ආස කරන මොකක් හරි අපි වෝල් ආර්ට් එකක් ලස්සනට කොහොමද කපන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ඔයාලා ආස කරන ටිකක් ක්වොලිටි වෙන්න ඕන හැබැයි මොකක් හරි මේ ඉමේජ් එකක් මේ වගේ මේ ඉමේජ් එකක් මට එවුවොත් ඒක ඔයාලගේ වෝල් ආර්ට් එකක් විදිහට කපලා දෙන්න. මම මේක සුපුරුදු විදිහට අපේ ඉලස්ට්‍රේටර් වලට අපි මේක මෙහෙම දාගන්නවා. දාගෙන ඉවරලා මට පුළුවන් මේක ප්‍රේස් අවුට් කරන්න. කරපුවම මේක කෙලින්ම මේ විදිහට ප්‍රේස් අවුට් වෙනවා. ඊට පස්සේ මේක මම ලයින් ආර්ට් එකක් බවට පත් කරගන්නවා. කරගත්තයින් පස්සේ මෙන්න මේ විදිහට ලයින්ස් විදිහට තමයි මට මේක හම්බෙන්නේ. මේ විදිහට තමයි අත් වශයෙන්ම කැපෙන්නේ. නමුත් මේක කැපුණයින් පස්සේ තමයි මේකේ ලස්සන තියෙන්නේ. මේ දැන් ඔයාලට මේක සම්පූර්ණ සුදුවටනේ තියෙන්නේ. එතකොට මම මේකට තව ඊට අමතරව යම් දෙයක් එකතු කරනවා. ඒ තමයි මේකට යම් කිසි විදියක පොඩි කොටුවක් මම දාගන්නවා. හේතුව මේකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ජේසුස් වහන්සේගේ මූණ නිසා මට මේක මෙහෙම වෙන් කරලා හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා අපි මෙහෙම කොටුවක් දාලා මේක මම සේව් කරගන්නවා. අපි හිතමු මම අලුතෙන් ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්නවා. ලේසර් කට් කියලා. ලේසර් කට්. ඕකේ. දාගන්නවා මෙතන ජීසස් ෆේස් කියලා. රයිට්. මෙන්න දැම්මා. මේක අපි සේව් කරා. එතකොට මට උනම් පුළුවන් මෙහෙම දෙයක්ත් තව කරන්න. මේකත් එක්ක මට කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. කම්පෙයාර් කරලා බලන්න පුළුවන් මම මේ කපන එකට මේ ලයින්ස් මේකේ ටැලි වෙනවද කියලා. මොකද නැත්තම් මේක කැට වෙන්නත් පුළුවන් නේ. ඔව්. මම ලේසර් software එකට මම ගන්නවා මේ විදිහට. right. අරගෙන ඉවරලා මේක මම අනිත් පැත්ත හරවනවා. මෙතනදී තව පුංචි දෙයක් තියෙනවා. සමහර ලාවට මේකේ ලයින්ස් ඩබල් ගිහිලා තියෙන්න පුළුවන්. ඒ වුණත් අපිට පුළුවන් delete repeat line කියලා මේකේ repeat වෙලා තියෙන lines අයින් කරන්න බලමු කියලා 465ක් තියෙනවා. ඒක නිසා අපිට ඒකත් අයින් කරන්න පුළුවන්. එතකොට නැත්නම් ඩබල් කැපෙනවා. right. මේකේ settings okay. අපි දාලා ඉවරලා බලමු කොහොමද කැපෙන්නේ කියලා.
ඒ වගේම තමයි අතරම මේ තියෙන්නේ අපි මේ ලස්සනට කපපු මේ ඉමේජ් එක එහෙම නැත්නම් මේ වෝල් ආර්ට් එක මේ පින්තූරේ අපි බිත්තියකට කොහොමද හයි කරපුවාම කියන එක මේක තමයි අපේ වැඩේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ලොකු දෙයක් ගත්තා කියලා. ඉතින් ඔයාලගේ අදහස් යෝජනා චෝදනා ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න. අපි අනිවාර්යෙන් උත්තර දෙනවා. ඒ වගේම තමයි අපි subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අපි මේ වීඩියෝ share කරන්න, like කරන්න. මේක අනිත් අයටත් දකින්න, බලන්න, විඳින්න අවස්ථාව උදා කරලා දෙන්න. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ජයෙන් ජයෙන් වේවා. Masterpiece.